අයිබෝන් මගේ නම ධනුෂ්ක දිලිෂා නරම්පොල මම දැන් සේවය කරන්නේ ලංකා හොස්පිටල් නාරහෙන් පිට මම මේකේ හවුස් කීපින් සුපර්වයිසර් කෙනෙක් දැන් අවුරුදු 5ක් විතර මම සර්ගෙන් ඉගෙනම ලබා ගත්තේ 2011 ඕ ලෙවල් වල ගණන් විෂය මට ඒ දවස්වල නම් මට 7 වගේ ඉඳන් මට ගණන් විෂය මුකුත් බෑ මට චක්කරෙත් බෑ මේ මම ඔහොම ඉන්න අතරේ තමයි මට සර් හම්බුනේ සර් මට හම්බෙලා මම සර්ගේ ක්ලාස් ගිහිල්ලා මම ඊට වැඩි සර්ගේ මගේ වැඩි හිතවත්කමක් තිබුණේ නැහැ මම පන්ති යනවා එනවා ඔහේ යනවා ඔහේ එනවා කිසිම ගණන් විෂය ගැනවත් කිසිම අවුරුද්දක් විතර පන්ති ගියාට නොලෙජ් එක මට ඒක සෙට් වුනේ නැහැ කොහොම හරි සර් මට 10 වගේ තමයි මට සර් හම්බුනේ සර් හම්බෙලා ඊට පස්සේ සර් මාව නෝට් කරගෙන මගේ යාළුවෝ නෝට් කරගෙන සර් මාව ඉස්සරහට ගෙන්නලා මට ගණන් කියලා දීලා සර් මට ගෲප් ප්ලස් කරලා සර් මාව ලොකු තත්ත්වයට අද මම මේ ඉන්න තත්ත්වයට මාව ගෙනාවේ සර් තමයි මම සර්ව බලන්න ආවේ නැහැ මම සර් බලන්න එනවා මේ කවදා හරි සර් බලන්න එනවා ඒක තමයි මගේ එක හීනයක් සර් බලන්න එන එක මේ සර් නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ මේ වගේ තත්ත්වයක ඉන්නේ ඇත්තටම සර්ට නම් ගොඩක් පිං සර් ඒ වගේ මම වගේ ගොඩක් මගේ යාළුවෝ හැදුවා මේ වගේ බිඳුවේ ඉඳන් හිටපු යාළුවෝ ගොඩක් S එකට S එකේ කට්ටිය C එකට C එකේ කට්ටිය B ඒ වගේ හැදුවා ඇත්තටම සර්ට මේ පින නම් කියලා වැඩක් නැහැ ඇත්තටම සර්ගෙන් එච්චරටම ඉගෙන ගන්න එකවත් එච්චරම අමාරු කාර්යයක් නෙමෙයි සර් මොකද තරුණ වයසේ සර් කෙනෙක් ඇත්තටම අපි යාළුවෝ වගේ තමයි වැඩ කරේ යාළුවෝ වගේ තමයි හැබැයි යාළුකමත් එක්කම එයාට අපිට දුන්නා එයාගේ ජීවිතය අත්දැකීම් එයාගේ ජීවිතේ වෙච්ච දේවල් එයාගේ ජීවිතය එයා කොහොමද කරේ එයාගෙන් අපි සමහරක් දේවල් අරගෙන අද අපි මේ වගේ දැන් මට වයස 27යි මම මේ ජොබ් එකට ආවේ මම වයස 23න් ඉතින් මම අද වුණත් මේ වගේ තත්ත්වයක මේ බහැලා කතා කරලා මේ සමාජයක ඉන්නේ සර්ගෙන් ගත්ත ගොඩක් දේවල් මට හිතට වැදුණු නිසා මගේ ජීවිතේ ඉතින් සර්ගෙන් ගොඩක් ඉගෙනගත්තු ළමයිට ඉතින් කවදාකවත් වරදින්න විදියක් නැහැ මොකද සර් අපි වගේ තරුණ ගුරුවරයෙක් එයා අපේ නොලෙජ් එක අපිව හැමදේම අවබෝධ කරගෙන අපේ ජීවිතේ ඉස්සරහට යන්න ඕන සමාජ දේවලුයි ජීවිතේ සමහරක් පැතිකඩ ගණිතයට අමතරව ගොඩක් දේවල් අපිව නෝට් කරගෙන ළමයි 200ක් හිටියත් එයා අපිව නැගිට්ටවලා එයා නෝට් කරලා මේක කරන්න මෙහෙමයි මේක මෙහෙමයි තියෙන එකෙන් ගහලා හරි එයා අපිට ඒ දේ කොහොම හරි යාළුකමෙන් හරි තරහ ගිහිල්ලා තරහ කරලා සැර කරලා හරි කොහොම හරි ජීවිතේ අපිට ගණන් කියන්නේ මොකද්ද කියලා අපිට කියලා දුන්නා. ඇත්තටම ගණන් නම් මට ඒ දවස්වල මට සමහරකට හීනෙනුත් පේනවා ගණන් ඒ තරම්ම එයා මොළයට දීලා ඒ දේවල් ලේසි ක්‍රම හඳුන්වලා දෙනවා. ඇත්තට ජීවිතේ හම්බෙන හොඳම සර් කෙනෙක් තමයි මට හම්බුණ. මම අය කාගේවත් ගණන් ගියේ නැහැ. ඒ සර්ගේ තමයි ගියේ. මේ අනිත් එක බෝරින් සමහරක් සර්ලා බෝරින් අහර මේ තේරෙන්නේ මේ සර්ගේ අපේ ධනුෂ්ක සර්ගේ නම් එහෙම නැහැ. එයා ගොඩක් ජීවිතේ එක්කම ගණන් කියන්නේ ඇත්තටම අමාරු දෙයක් ලේසි කරලා එයා හරි කොහොමද දන්නේ එයාගේ කරන්නේ ඒක ඉතින් ඒ නිසා ඇත්තට මම කියන්නේ කවදාකවත් ධනුෂ්ක සර්ගෙන් ගණිතයක් ඉගෙන ගත්තොත් ඒ මනුස්සයාට වරදින්නේ නැහැ ජීවිතේ වරදින්නෙත් නැහැ යන ගමන වරදින්නෙත් නැහැ ගණන් වරදින්නෙත් නැහැ thank you sir